ඉතින් මම හරිම ආඩම්බර වෙනවා මේ විස්තර මම ලංකාවෙන් යන්නේ මගේ රට නියෝජනය කරලා. ඉතින් මේ වීඩියෝ එක බලද්දී මට ඒ එදා ගන්න ෆීලිං එක මට අදට තාම දැනෙනවා. සර් මගෙන් කියනවා ඇයි ඔය ප්‍රොජෙක්ට් එක සිලෙක්ට් කරේ? ඔයා මොකක්ද ඉස්සරහට කරන්න යන්නේ? ඔයා මොකද්ද මේකෙන් බලාපොරොත්තු කවුන්ට් එක අතර පස්සේ මොකද්ද කරන්නේ? ඒ ප්‍රශ්න හතරෙන් මම හිතන්නේ ඒකට මම උත්තර දුන්නේ නැහැ නේද? සර් තමයි මම එක්ස්ප්ලেইন කරේ මොකද්ද කරන්න ඕනේ? කවුන්ට් එක යනවනම් මොනවද වගේ වෙන්න ඕනේ? ඒ හැමදේම සමහර දවස් වෙනවා අන්තිම සති දෙකටම මම නිදාගත්තේ පැය 6යි. අන්තිම සති දෙකම අරගෙන බැලුවොත් මම නිදාගත්තේ පැය 6යි. මොකද මම ජොබ් එකක් කරනවා, ඔයගොල්ලෝ වගේම ස්ටඩි කරනවා, පැටන්ට් එකේ මම ඉන්නවා. ඒකෝට මගේ පැටන්ට් එකේ ප්‍රැක්ටිසස් මට තිබ්බ උදේ 8 ඉඳලා හවස 5 වෙනකම්. මම කරන්නේ නයිට් ෂිෆ්ට් එකක්. එතකොට මට මගේ නයිට් පටන් ගන්න මගේ වැඩ රෑ 8 ඉඳලා උදේ පාන්දර 5 වෙනකම්. මම පාන්දර 5ට ගෙදර එනවා. තේක බොනවා, ඇඳ ගන්නවා, මම ක්ලාස් වල ප්‍රැක්ටිස් කරනවා, නුගේ කොට යනවා. එතකොට හැමදේම බැලන්ස් කරගෙන වින්කල් ක්‍රෝන් එකක් තමයි මේක. දැන් ඔයගොල්ලෝ අයිපෑඩ් එක සිලෙක්ට් කරගන්න හේතුවක් ඇතිනේ. මේ ඩිප්ලෝමා එක සිලෙක්ට් කරගන්න මොකක් හරි හේතුවක් තමන්ට කියලා මොකක් හරි ඩ්‍රීම් එකක් ඇති. මම හිතන්නේ මට මෙච්චර පොඩි කාලෙකින් ක්‍රවුන් එකකට මට යන්න පුළුවන් වෙයි කියලා. ඕගොල්ලන්ට දැන් මොඩලින්ම විතරක් නෙමෙයි. ඇක්ටිං ඕන පැත්තකින් ඉස්සරහට කැමති හැමෝම ඇති. ඩ්‍රීම් එකක් තියාගෙන ඕනේ කියලා ලයිෆ් එක යන්න ඕනේ. මම මේ දේ ඇචීව් කරනවා කියන තැනින් එක තමයි තමන් ක්ලාස් එකකට උනත් අඩිය දියන්න ඕනේ කියන එක මම හොඳට ඉගෙන ගත්තා. This is number 7. මොඩලින් මොන කරක් නෙමෙයි. ඇක්ටිං සයිඩ් එකෙන් හරි තමන් කරන ඕනම දෙයකින් උත්සාහ කරන්න තමන් ආඩම්බර වෙන්නේ ඉන්න. ඔයගොල්ලෝ පොදු ඩ්‍රීම් එකක් ඇති. මම හිතනවා හැමෝම මේ සක්සස් වෙන්න කියලා මම විශ් කරනවා.